good morning හැමෝටම. මම හිතන්නේ දිහෙනුයි කවේෂයි කියපු දේවල් වලින් ගොඩක් දෙයක් cover වුණා. ඊට additionally මට කියන්න තියෙන්නේ ඇත්තටම සර් හැමදාම කියන වගේ කටපාඩම් කරලා නම් වැඩක් නැහැ. ඇත්තටම මට කටපාඩම් කරන්න බෑ. ඒකත් එක්ක මගේ නම් ඇත්තටම බයෝ වල ටිකක් හරි weak උනේ එසේ එක තමයි. ඒ කියන්නේ MCQ වලට වගේ අපිට අපි ගන්න තේරුම් ගැනීමනේ වැඩියෙන් වැදගත් වෙන්නේ. ඒකත් එක්ක ඒ කියන්නේ මම කියන්නේ ඔයගලන්ට මෙතන අහගෙන ඉඳලා තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහන්න. කවදාවත් ක්ලාස් එක ඉවරලා දුවන් හදිස්සියෙන් ඉන්නේ නැහනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඇවිල්ලා සර්ගෙන් අහන්න. ආයෙ අහන්න සර් අපිට කියලා දෙනවා. මම නම් සර්ගෙන් නිතරම ප්‍රශ්න අහුවා. තේරෙන්නේ නැති හැම දෙයක්ම ක්ලියර් කරගන්න. ඔළුවේ මොනවද ඩවුට්ස් තියාගන්න එපා. අපේ මටීරියල් එක අපි හරියට අවබෝධ කරගත්තට පස්සේ අපිට කියෝ එකපාරක් දෙපාරක් කියවුවම ඒක ඔළුවට යනවා. එතකොට ඒක නම් හොඳටම ඇති MCQ structured essays හොඳටම කරන්න. essays වලට තව ටිකක් ආයෙ කියවලා මම ඒකට weight එකක් දරුවා. මට කියන්න තියෙන්නේ සර් කියන වගේ කටපාඩම් කරන්න එපා. ඒක ඇත්තටම වැඩක් නෑ. long term ඒකෙන් ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න බෑ. ඒ වගේම ඔයගොල්ලෝ එක්ස්ට්‍රා වැඩ කරනවා නම් prefectship වෙන්න පුළුවන්, ස්පෝර්ට්ස් වෙන්න පුළුවන්. ඒවට ඕගොල්ලෝ ඉන්වෝල්ව් වෙලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එහෙම කරපු කෙනෙක් විදිහට කියන්නේ අපේ ඩියුටි එකක් තමයි ඒකට යන යම් පැය ගාණක් අපි ඒවට වෙන් කරනවා නම් අපි ඒ පැය ගාණ ස්ටඩීස් වලින් යන්න දෙන්නේ නැතුව අපේ ෆ්‍රී ටයිම් එකෙන් තමයි අපි ඒ පැය ගාණ වෙන් කරන්න ඕනේ. එතකොට හිතන්න අපි හවස් වෙලා ගෙදර එන්නේ වෙන මොකක් හරි එක්ස්ට්‍රා ඇක්ටිවිටි එකක් කරලා. එහෙනම් අපේ ඩියුටි එකක් තමයි රෑ වෙනකන් හරි පාඩම් කරලා ඒ අපිට මිස් වෙච්ච යම් කිසි පැය ගාණ අල්ලන එක. එහෙම කරේ නැත්නම් අන්තිමට වැඩ ගොඩ ගහන එක තමයි වෙන්නේ. එච්චරයි මං හිතන්නේ මට කියන්න තියෙන්නේ. ඔයගොල්ලෝ ඔක්කොටම සුබ පතනවා හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන්න කියලා.